අපි කර්ණාටක ප්‍රාන්තයේ ලකුණ්ඩි හෙරිටේජ් සෙන්ටර් එකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉන්දියාවේ බොහෝ පුරාවිද්‍යා ස්ථාන ඡායාරූප ගත කිරීම, වීඩියෝ කිරීම තහනම් කරලා තමයි තියෙන්නේ. දේව රූප, බහිරව රූප වගේම ජෛන මහාවීරතුමාගේ කැටයම් හා මූර්ති මේ ස්ථානයේ බොහෝ දක්නට තියෙනවා. අපි දැන් බලන්න ඇවිල්ලා ඉන්නේ කර්ණාටක ප්‍රාන්තයේ පිහිටලා තියෙන පැරණි චාලුක්‍ය යුගය, කියන්නේ 11 වෙනි සියවසට අයිති ජෛන මහාවීරතුමා අදහන ජෛන පන්සල. මෙම ස්ථානය පිහිටා තියෙන්නේ ලකුණ්ඩි හෙරිටේජ් සෙන්ටර් එකට ඉහළින් තියෙන තනිතලා චතුරස්‍රය මත. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ඉපදීමට මත කලකට පෙර තමයි ජෛන මහාවීරතුමා උප්පත්තිය ලබලා තියෙන්නේ. මෙම ස්ථානය සම්පූර්ණයෙන්ම නිම කරලා තියෙන්නේ කළුගල් වලින්. මේ කළුගල් ඉතා සුමට ලෙස සකස් කරලා තියෙනවා. සමහර කුළුණු දිලිසෙන ගානට පොලිෂ් කරලා තියෙනවා. මේකට ඇතුළු වෙන ස්ථානයේ හිස සිඳින ලද ජෛන මහාවීරතුමාගේ සමාධි භාවනා මුද්‍රාවෙන් වැඩ සිටින පිළිමයක නටබුන් දක්නට තියෙනවා. මේ පන්සල ඇතුළ කළුවරයි හින්දු ගෘහ නිර්මාණ ශිල්පයට වඩා ගොඩක් වෙනසක් තියෙනවා. කැටයම් වල කණු ගොඩක් වෙනස්. මේ කැටයම් තවමත් බුද්ධ පූජා පවත්වන බව පේනවා. කර්ණාටක ප්‍රාන්තයෙන් බුදුදහම අතුරුදහන් වුණාට ජෛනාගම තවමත් ජීවමානව වන්දනා කරනවා. මෙම වීඩියෝව පටිගත කිරීම දැකපු ඉන්දිය පුරාවිද්‍යා නිලධාරියෙක් මට බාධා කරපු හැටි. පිළිමකය ඇතුළත තියෙන ජෛන මහාවීරතුමාගේ ප්‍රධාන පිළිමය තමයි මේ. මේ පිළිමකේ තියෙන කණු කොයිතරම් අදින් පොලිෂ් කරලා තියනවාද කියනවා නම් මේවා ගල් කණු නෙවෙයි, ලී කණු කියලා හිතට තනපට දිවිසෙනවා. මෙම ස්ථානයේ තියෙන කැටයම් ගොඩක් අපේ ලංකාවේ අපිට නම් හුරුයි. පොඩ්ඩක් බලමු.
මකරෙක් උඩ නැගපු යම් කෙනෙක් මේ ලකුණ්ඩිවල පිහිටලා තියෙන අනෙක් ජෛන මහවීරතුමාගේ ආගමේ ඒ කියන්නේ ජෛන ආගමේ පන්සල මෙහිත් ගොඩක් තියෙනවා කැටයම් ගල් කැටයම් ඇත්රූප ගල් කැටයම් සහිත මේ දොරේ අලංකාරය නම් කියලා නිම කරන්න බෑ. මේ තමා අතීතයේ ඔවුන් ගල් කැටයම් කරා වගේ වර්තමානයේත් ඒ ක්‍රමම භාවිතා කරමින් පැරණි ආකාරයට යම් ගල් කැටයම් නිර්මාණය කරන ආකාරය. ලකුණ්ඩි ජෛන විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉන්දිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිද්ධ කරනවා. අපි මීළඟ වීඩියෝවෙන් හමු වෙමු බීජාපුර් පුරාණ සුල්තානය පිළිබඳව.